අද වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ ඔයාගේ ෆෝන් එකේ කිසිම ඇප් එකක් පාවිච්චි කරන්නේ නැතුව ඔයාගේ ෆෝන් එකේම දීලා තියෙන ෆීචර් එකක් පාවිච්චි කරලා එහෙම නැත්නම් සෙටින් එකක් පාවිච්චි කරලා කොහොමද ඔයාගේ ෆෝන් එකෙන්ම ඔයාට එන කෝල්ස් වගේම ඔයා ගන්න කෝල්ස් රෙකෝඩ් කරගන්නේ කියලා. ඉතින් ඔයාට මෙන්න මේ මම අද කතා කරන ක්‍රමය හරහා පුළුවන්කම තියෙනවා ඔටෝමැටිකලිම ඔයාගේ ෆෝන් එකේ කෝල්ස් හැම එකක්ම රෙකෝඩ් වෙන විදියට හදා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම තවත් දේවල් ගොඩක් මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් ඒ හින්දා වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා කොහොමද ඇප් එකක් පාවිච්චි කරලා ඔයාගේ ෆෝන් එකේ හැම කෝල් එකක්ම රෙකෝඩ් කරගන්නේ කියන එක ගැන. ඉතින් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එක දාලා තියන්නම්. එහෙම නැත්නම් දැන් මේ උඩ වැටෙන කාඩ් එකෙන් ඔයාට ක්ලික් කරලා ඒ වීඩියෝ එක බලන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එක බලන්න මේ වීඩියෝ එක බලලා ඉවර වුණාට පස්සේ ඉතින් ගොඩක් කට්ටිය කියලා තියෙනවා ඒ වීඩියෝ එකේ තියෙන ඇප් එක වැඩ කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ ඇප් එක තාමත් වැඩ කරනවා. සමහර ෆෝන්ස් වලට විතරක් ඒ ඇප් එක පාවිච්චි කරන්න ඩවුන්ලෝඩ් කරගන්න විදියක් නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඊට වඩා වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් හොඳම ඇප් එකක් විදිහට තමයි ඒ ඇප් එක අපි පාවිච්චි කරන්නේ. ඉතින් අද වීඩියෝ එකේදී මම කියලා දෙන දේ ඔයාට පාවිච්චි කරලා ඒ දේම කිසිම ඇප් එකක් නැතුව ඔයාට කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඔයා තාමත් සලිත ටෙක් YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා bell notification එකත් all දාලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු මේ ගැන හැම දෙයක්ම. මුලින්ම මෙන්න මේ විදිහට ඩයල් පෑඩ් එක ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි 3 ඩොට් එක. අන්න ඒක ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔප්ෂන් කිහිපයක් එනවා. එතන පහළම තියෙනවා settings කියලා ඔප්ෂන් එක. අන්න ඒක ටච් කරගත්තට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මෙතන තියෙනවා record calls කියලා ඔප්ෂන් එකක්. අන්න ඒක ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන තියෙනවා උඩම auto records calls කියලා ඔප්ෂන් එකක්. ඉතින් අන්න ඒකේ ටික් එක ඔන් කරගත්තට පස්සේ ඔයාට එන calls වගේම ඔයා ගන්න කෝල්ස් හැම එකක්ම මෙන්න මේක හරහා ඔටෝමැටිකලි රෙකෝඩ් වෙනවා. හෝ වීඩියෝ එකට ලයික් එකක් දැම්මේ නැහනේ. එහෙනම් දැම්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා අපි යමු වීඩියෝ එකේ ඉතුරු කොටසට. ඉතින් ඊට පස්සේ දෙවෙනියට ඔප්ෂන් එකක් තියෙනවා show notification after recording කියලා. ඉතින් අන්න ඒකේ ටික එක ඔන් කරගත්තට පස්සේ ඔයාට හැම රෙකෝඩින් එකකට පස්සෙම ඔයාගේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එනවා මේ කෝල් එක රෙකෝඩ් වුණා කියලා. ඉතින් අන්න ඒ විදිහට ඔයාට හොයාගන්න පුළුවන් කෝල් එක රෙකෝඩ් වුණාද කියලා. ඒ වගේම තමයි මෙතන තියෙනවා පහළ තුන්වෙනියට ඔප්ෂන් එකක් recorded calls කියලා ඔප්ෂන් එකක්. ඉතින් අන්න ඒක ටච් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ මේ වෙනකොට රෙකෝඩ් වෙලා තියෙන calls. ඒ කියන්නේ calls රෙකෝඩ් වෙලා තියෙන ෆයිල් තියෙන ලොකේෂන් එක. ඉතින් රෙකෝඩ් වෙච්ච කෝල් එකක් බලන්න ඕන නම් ඔයාට මෙන්න මේ recorded calls කියන ඔප්ෂන් එක ටච් කරලා එතනින් ඔයාට බලන්න පුළුවන්කම තියෙනවා රෙකෝඩ් වෙච්ච කෝල් එක. ඒ වගේම ඔයාට මෙන්න මෙතන delete all recordings කියන ඔප්ෂන් එක ටච් කරොත් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයා රෙකෝඩ් කරලා තියෙන එහෙම නැත්නම් රෙකෝඩ් වෙලා තියෙන calls ඔයාට අවශ්‍ය විදිහට delete කරන්න පුළුවන්. ඔයාගේ YouTube channel එකක් තියෙනවද? නැත්නම් අඳුරන යාළුවෙක්ගේ කාගේම හරි channel එකක් තියෙනවද? එහෙම නැත්නම් ඔයා මොකක් හරි business එකක් ව්‍යාපාරයක් කරනවා නම් මෙන්න ඔයාට හම්බෙන හොඳම තැන. ඔයාගේ business එක YouTube channel එක එකී නොකී ඕනම දෙයක් අපේ channel එක හරහා ඉතාමත් විශ්වාසනීය විදියට ගොඩක් අඩු මුදලකට ප්‍රොමෝට් කරගන්න පහළ තියෙන නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ඉතින් මෙන්න මෙතන options තුනක් තියෙනවා. මෙතන පළවෙනි එක over 1 month old කියලා කියන්නේ මේ ඔප්ෂන් එක සිලෙක්ට් කරලා delete කියන එක ටච් කරොත් වෙන්නේ ඔයා මාසයකට කලින් ඒ කියන්නේ අද ඉඳලා මාසයක් ආපස්සට බැලුවොත් රෙකෝඩ් වෙලා තියෙන කෝස් තමයි ඔයාට මෙන්න මෙතනදී delete කරගන්න හැකියාව තියෙන්නේ. ඒ වගේම දෙවෙනි ඔප්ෂන් එක සිලෙක්ට් කරොත් 3 months ඒ කියන්නේ මාස 3කට කලින් රෙකෝඩින්ග්ස් තමයි ඔයාට මෙතන delete කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාට පුළුවන්කම තියෙනවා තුන්වෙනි ඔප්ෂන් එක සිලෙක්ට් කරොත් 6 month මාස 6කට කලින් රෙකෝඩින්ග්ස් ඔයාට delete කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඔප්ෂන් පාවිච්චි කරලා ඔයාට රෙකෝඩ් කරගත්තු කෝස් delete කරගන්නත් පුළුවන්. ඔයා මේ වීඩියෝ එක අවසාන වෙනකම්ම බැලුවා මම හිතනවා ඔයාටත් කිසිම ඇප් එකක් පාවිච්චි නොකර ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකෙන්ම දීලා තියෙන සෙටින් එකක් එහෙම නැත්නම් ෆීචර් එකක් පාවිච්චි කරලා ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාට එන කෝල්ස් ඒ වගේම ඔයා ගන්න කෝල්ස් මේ වගේ හැම කෝල් එකක්ම ඔයාට රෙකෝඩ් කරගන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ
ක්‍රමේ පාවිච්චි කරලා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ ඒ කියන්නේ ඔයාලට කෝල් රෙකෝඩ්ස් කරගන්න යම්කිසි ප්‍රශ්නයක් තිබ්බනම් ඒ හැම ප්‍රශ්නයකටම උත්තර මේ වීඩියෝ එකෙන් ඔයාලට හම්බෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් තාම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න, අනිවාර්යයෙන්ම යාළුවෙක්ටත් බලන්න ෂෙයා කරන්න. වීඩියෝ එක වැදගත් වුණා නම් පහළ තියෙන subscribe button එක click කරලා සලිතරෙක් YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් නැවත හමු මේ වගේ brand interesting වීඩියෝ එකකින් සලිතරෙක් YouTube channel එකෙන්. එහෙනම් අදට ගිහිල්ලා නම් සුබ දවසක් හැමෝටම.